everyone, ඔන්න ඉතින් සිලොන් ට්‍රිප් ටොක් අපි අද යන්නේ සීගිරියට. අපි දැන් කුරුණෑගලින් එක්සිට් වෙන්න තමයි හදන්නේ. ඔයගොල්ලන්ට ඈතින් පේන්නේ ඇතුකල. දැන් අපි මේ පහු කරගෙන යන්නේ කුරුණෑගල දඹුල්ල පාරේ තියෙන කොස්කැලේ. ඔන්න ඉතින් අපි දැන් සීගිරියටත් ආවා. එහෙනම් අපි සීගිරිය ළඟට ගිහින් කතා කරමු. හවස 4:30 වගේ වෙද්දී අපිට සීගිරිය ළඟට එන්න පුළුවන් වුණා. ලෝකල් කාර් පාක් එකේ ඉඳන් ටිකට් කවුන්ටර් එකට අපි දැන් මේ ඇවිදගෙන යන ගමන් ඒ හරිය පොඩ්ඩක් කැලේ වගේ තියෙනවා. කැමචාති එහෙමනම් අරගෙන යන්න හිතන්නවත් එපා. රිලවුන්ගේ වඳුරන්ගේ ප්‍රහාර වලට ලක් වෙන්න ඉඩ තියෙනවා. හරි ටිකට්ස් එහෙම අරගෙන අපි දැන් උඩට යන්න පටන් ගන්නයි මේ හදන්නේ. සීගිරියේදී ගොඩක් කලාතුරකින් බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ සක්‍රිය වුණු ජල මල් අපිට බලා ගන්න පුළුවන් වුණා. පහුගිය කාලේ ගොඩක් තදින් වැස්ස තිබ්බ නිසා තමයි මෙන්න මේ ජල මල් සක්‍රිය වෙලා තිබුණේ.
මුලින්ම යන්නේ සීගිරි බිති සිතුවම් බලන්න. මෙතන මේ සිලින්ඩර් එකක් වගේ තියෙන පඩිපෙළෙන් උඩට නැගලා ගියාම ලෙෆ්ට් සයිඩ් එකේ කවර් කරලා තියෙන්නේ සීගිරි බිති සිතුවම්. බිතිසිතුවම් බලලා එතනින් පහළට බහැලා ආවම අපිට කැටපත් පවුර බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේකේ පැරණි කුරුටු ගීත නම් දැන් ලොකුවට බලා ගන්න අමාරුයි. මෑතකදී බලන්න ගිය අය විසින්ම මේක බොහෝ දුරට දැන් විනාශ කරලා තියෙන්නේ. එතනින් නම් පහළ බලද්දි මෙන්න මේ විදිහට තමයි අපිට වටපිටාව පේන්නේ. ඔය ඇතින් පේන්න තියෙන්නේ පිදුරංගල. අපි ඊළඟට පිදුරංගලටත් යනවා. ඒ වීඩියෝ එක වෙනම වීඩියෝ එකක් විදිහට අරගෙන එන්නම්. ඒක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එතනින් ගිහින්. අපි සීගිරිය උඩටම නගිනකොට වෙලාව හවස 5:30 වගේ ඇති. තව ටිකකින් සන්සෙට් එකත් මාර ලස්සනට බලා ගන්න පුළුවන්. සන්සෙට් එක බලලා අපි පහළට බහින්න පටන් ගත්තා. ඒ වෙදි ටයිම් එක 6:30 වගේ ඇති.
අපි පහළට ආවට පස්සේ තමයි අපිට දැනගන්න ලැබුණේ ඒ හරියට අලිය ඇවිල්ලා කියලා. ඒ නිසා ටිකට් කවුන්ටර් එක ළඟ තියෙන සිකියුරිටි එකෙන් ලෝකල් කාර් පාක් එකට යන හැමෝමම එතන නවත්ත ගන්නවා. මොකද එතන ටිකක් දුර පයින් යන්න තියෙනවා. ඒ දුර පයින් යන්න දෙන්නේ නැහැ. ඒ හරියට අලිය ඇවිල්ලා තියෙන නිසා. ඔන්න ඔය විදිහට අපි ඉතින් ඉඳගෙන බලාගෙන හිටියා සිකියුරිටි එකෙන් නවත්ත ගත්තට පස්සේ මොකද කරන්න කියලා. ඊට පස්සේ එතන ටික දෙනෙක් එකතු වෙනකන් ඉඳලා සිකියුරිටි එකේ ලොකු ලොරි වලින් අපිව කාර් පාක් එකට ගෙනිහින් දානවා ඒගොල්ලෝ. ඒ වෙලාවේ තිබ්බ සිටුේෂන් එකේ හැටියට ඉතින් අලියාව නැතත් පයින් යනවට වඩා මේ ටික දුර යන්න වාහනයක් ලැබිච්ච එකත් ලොකු දෙයක්. ඇත්තටම ඉතින් මේකත් අපිට වෙනම එක්ස්පීරියන්ස් එකක් වුණා. මොකද සීගිරිය යන හැමෝටම මේ එක්ස්පීරියන්ස් එක ගන්න ලැබෙන්නෙත් නෑනේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි 7:30 වගේ වෙද්දි සීගිරියෙන් පිටත් වුණා. එහෙනම් ඉතින් අපි ඊළඟට පිටුරංගල වීඩියෝ එකෙන් හම්බ වෙමු. බයි බයි.